ආයිබෝන් කියලා පිළිගන්නවා සිංහල රෙසිපි YouTube channel එකට. අද මම කියලා දෙන්නේ ඔයාලට ඇඹරලා චට්නියක් හදාගන්නේ කොහොමද කියලා. හැබැයි මේක හදන්නේ මම නෙමෙයි අපේ මාමණ්ඩි. ඉතින් මං කියන්නම් ඔයගොල්ලන්ට මුලින් ඉඳලා මේක කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම හොඳට මෝරපු ඇඹරලා ටිකක් අරගෙන ඒකේ කොළ පාට පොත්ත අයින් කරලා ඊට පස්සේ අපි මොකක් හරි මිටියක් නැත්නම් වෙන ආධාරකයක් භාවිතයෙන් මේක තලලා අපි මේකේ ඇට ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම අපි ඇට ඉවත් කරලා ගන්න මදත් හොඳට තලලා තියෙනවා. එතකොට අපිට චට්නිය හදන්න පහසු වෙනවා. එනසලට 5ක්, කරාමුණ ඇටි 10ක් සහ කුරුදු පොතු කීපයක් එකතු කරලා මේක හොඳින් බැදලා අපි මේක හොඳින් කුඩු කරගන්න ඕනේ. ඒකටම අපි එකතු කරගන්නවා සුදු රුණු බීකි 10ක් විතර. අපි ඒකත් අල්ලා පැත්තකින් අරන් තියාගමු. අපිට ඇඹරලා චට්නිය පාට හදාගන්න සීනි ටිකක් කර කරගන්න වෙනවා. මම සීනි ඇඳි 5ක් එකතු කරලා කර වෙන්න ඇරලා ඒකට විනාගිරි ඇඳි 5ක් එකතු කරනවා. විනාගිරි එකතු කරපුවාම අපේ සීනි ටික හයි වෙන්නේ නැහැ, හොඳින් දිය වෙලා යනවා. ඒ නිසා තමයි අපි විනාගිරි මේකට එකතු කරගන්න ඕනේ. මම ඒකටම සීනි කිලෝ එකක් එකතු කරගන්නවා. මොකද මම ඇඹරල්ලා කිලෝ 5ක් විතර අරන් තිනවා මෙතන. ඒ නිසා මම සීනි කිලෝ එකක් භාවිතා කරනවා. අපි සීනි කිලෝ එක එකතු කරලා ඒකට විනාගිරි කෝප්ප භාගයක්, වතුර කෝප්ප එකක් එකතු කරලා හොඳින් දිය වෙන්න අරින්න ඕනි. සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ සීනි ටික හොඳින් දිය වෙනකොට අපි තලාගත්ත එනසල්, කරාමුණ ඇටි, කුරුඳු සහ සුදු රුණු ටික මේකටම එකතු කරගන්න ඕනි. ඒ වගේම ඔයගොල්ලෝ එකතු කරගන්න ඇඹරල්ලා ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය අනුව අපි මේකට ලුණුත් එකතු කරගන්න ඕනි. අපේ සීනි මිශ්‍රණය සාමාන්‍යයෙන් අතේ ඇලෙන ඇඟිලි දෙකෙන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඇලෙන ප්‍රමාණයට වගේ එනකොට අපි තලාගත්ත ඇඹරල්ල ටික මේකට එකතු කරගන්න ඕනි. මම මේකට ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරලා තවත් විනාඩි 10ක් විතර මේක තැම්බෙන්න තියෙනවා. අපේ චට්නිය එකේ සම්පූර්ණ වතුර ගතිය අයින් වෙන්න ඕනි. ඒ නිසා මේක මද ගින්දරේ ටික වෙලාවක් තියෙනකොට ඔයාලා මේක කලවම් කරනකොට තනි හැන්දට ගන්න පුළුවන් විදිහට අපේ චට්නිය එක පදම හරියනවා. අන්නේ තනි හැන්දට ඇඹරලා චට්නිය ගන්න පුළුවන් කියන්නේ අපේ චට්නිය එක හරි ගිහිල්ලා. අන්න ඊට පස්සේ අපි මේකට පෙරුම් කායම් කුඩු ටිකක් එකතු කරගන්න. මට නම් පෙරුම් කායම් කුඩු හොයාගන්න බැරි වුණා. ඒක නිසා මම පෙරුම් කායම් කැටයක් ගෙනහල්ලා ඒක කුඩු කරලා දැම්මේ. ඔයාලට පහසුයි පෙරුම් කායම් කුඩු දාගන්න. අපේ මාමණ්ඩි කියන විදිහට නම් පෙරුම් කායම් කුඩු එකතු කරන්නේ පුස්සල්ලන්න නැති වෙන්න, කල් තබා ගන්න, චට්නිය එකේ අමුතු සුවඳක් එන්න සහ රසවත් වෙන්න කියලා. පෙරුම් කායම් කුඩු එකතු කරලා විනාඩි 2ක් විතර වගේ තියලා මේක බා ගන්න පුළුවන්. බලලා මේක හොඳට නිවෙන්න අරින්න ඕනි. හොඳින් නිවෙන්න අරුණට පස්සේ ජීවාණුහරණය කරපු විදුරු බෝතල් අරගෙන ඔයාලට මේක දාලා කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් ඇඹරලා චට්නි එකක් හදලා හොඳයි නම් කමෙන්ට් කරලා අපිට සහයෝගයක් දෙන්න.